ආයිබෝන් ඔබට ලයිෆ් විත් ශිරන්සිල්ලා channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න හිතුවේ ඩෑන්ගේ මරණයට වග කියන්න ඕනේ කවුද? ඇත්තටම ඩෑන්ගේ මරණයට වග කියන්න ඕනේ කවුද? ඔහුව ඉලක්ක කරලා වෙඩි තබපු වෙඩික්කරුද? එහෙමත් නැත්නම් ඔහුව මරවන්න කොන්ත්‍රාත් එක දීපු කෙනාද? එහෙමත් නැත්නම් ඔහුව මරවන්න සැලසුම් කළ කෙනාද? නෑ. මම කියන්නේ ඔය කිසි කෙනෙක් නෙමෙයි. ඩෑන්ව ඝාතනය කළේ මේ රටේ මාධ්‍ය. ඩෑන්ලා කියන්නේ කවුද? ඩෑන්ලව හැදුවේ කොහොමද? ඩෑන් වගේ කෙනෙකුට මයික් ටිකක් අල්ලලා ඔහුගේ වොයිස් කට් එක අරගෙන ඒක මාධ්‍ය තුල ප්‍රචාරය කරන්න තරම් ඩෑන් කියන්නේ කවුද? ඩෑන්ව හැදුනේ එහෙමයි. ඩෑන්ගේ මතවාදය ප්‍රචාරය කරලා දේශපාලන වාසි ගන්න මාධ්‍ය ආයතන පාවිච්චි කරා. වගේම සමාජ මාධ්‍යත් පාවිච්චි කරා. එහෙනම් ඩෑන්ගේ මරණයට සමාජ මාධ්‍යත් ජන මාධ්‍යත් පැහැදිලිවම වගකිය යුතුයි. ඩෑන්ලව බිහි කරේ ඔය කියන මාධ්‍ය. ඩෑන්ලට ප්‍රසිද්ධියක් දුන්නේ ඔය කියන මාධ්‍ය. ඔබේ මුහුණුපතට ඩෑන්ගේ ජාතිවාදී ප්‍රකාශයක් එහෙමත් නැත්නම් ආගම්වාදී ප්‍රකාශයක් ආවනම් ඒක ඔබ ෂෙයා කළා නම් ඔබත් ඩෑන්ගේ මරණයට වගකිය යුතුමයි. අද ඒ දරුවන්ට තාත්තා නැතිවීමට ඔබත් වගකිය යුතුයි. ඒ බිරිඳට ස්වාමි පුරුෂයා නැතිවීමට ඔබත් වගකිය යුතුයි. මොකද ඔබ ඒ ෂෙයා කරපු ඒ බෙදා හැරපු ඒ පෝස්ටුව නිසා එහෙමත් නැත්නම් ඔබ ෂෙයා කරපු එම වීඩියෝ නිසා අද ඩෑන්ට අවසන් ගමන් යන්න සිද්ධ වෙලා. මොකද ඩෑන්ලා වගේ චරිත මහා පර්වත වගේ බිහි කරේ ජනමාධ්‍ය. එහෙම නොවෙන්න අද ඩෑන්ට ඔය ඉරණමත් නොවෙන්න තිබුණා. ඩෑන්ට එයාගේ දේශපාලන මතය දරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඔහු දරන මතය ජාතිවාදයක් අවුලවන්න නම් ඒ දේශපාලන මතයට විරුද්ධ වෙන්න හැමෝටම අයිතියක් තියෙනවා. මොකද ඒක දේශපාලන මතය නෙමෙයි. ජාතිවාදී මතය. ආගම්වාදී මතය. එතකොට ඒක නිසා නම් ඒ චරිතය හැදෙන්නේ ඒ චරිතය පිම්බෙන්නේ ඒ පිම්බුණ නිසා නම් ඔහුව ඝාතනය වෙන්නේ ඝාතනය කළ කෙනාට වඩා ඔහුව පුම්බපු ඔහුගේ චරිතය හදන්න දායක වෙච්ච ඔබත් වග කියන්න ඕනේ. සමාජ මාධ්‍ය හරහා ඔහුගේ එක පෝස්ටුවක් හෝ ෂෙයා කරලා තිබ්බනම් ඝාතනයට ඔබත් වග කිය යුතුමයි. ඩෑන් වගේ චරිතයක් දකින්නට මට මතක් වෙන්නේ අර කූමියෝ ටෙලිනාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය. ප්‍රියන්ත කියන්නේ හදපු චරිතයක්. හද්දා පිටිසර ගමකින් ඇවිල්ලා කොළඹට ආවට පස්සේ ජිහාන් ප්‍රියන්තව හදනවා. චරිතයක් කරනවා. ඒ හරහා ඔහුගේ දේශපාලනයට යොමු කරනවා. ඒ කොන්ත්‍රාත්තුව බාර ගන්නේ ජිහාන්. හැබැයි දේශපාලකයා ඈතින් ඉන්නේ. හැංගිච්ච දේශපාලකයා ඩෑන්ව හදනවා මාධ්‍ය හරහා. ඉතින් මේ මාධ්‍ය තමයි ඩෑන්ලට පිම්බෙන්න අවස්ථාව දුන්නේ. සමහර වෙලාවට කිසිම සුදුසුකමක් නැතුව. ඔය මයික් ටික අල්ලන්න ඩෑන් කියන්නේ කවුද? ඩෑන් කියන්නේ කවුද? ඒතර ඩෑන්ව හදන්නේ කිසිම සුදුසුකමක් නැතුව. ඒ එකම සුදුසුකම තමයි ඔහු කරන ප්‍රකාශ. ඒ ප්‍රකාශ වලට සමහරවිට පදනමක්වත් නැහැ. ඒවා එක්ක කවුරු හරි ගොතලා කියලා හදලා දීපු කතාවක් ඩෑන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා. හැබැයි මාධ්‍යයේ ප්‍රචාරය කරන්නේ නැහැ කතාව හදලා දීපු කෙනා. ඔව් අවසානයේදී බිල්ලක් වෙනවා. දේශපාලන බිල්ලක්. ඇත්තටම දේශපාලන බිල්ලක්. ඔහුව ඝාතනය කරන්න මේ වෙලාවේ වෙන හේතු ඇති. ඒව ගැන කතා කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් ඔහු ප්‍රසිද්ධ වෙන්නේ ඔහු සමාජයට එන්නේ ඔහු සමාජ මාධ්‍ය තුල සැරිසරන්නේ ඔහුගේ ප්‍රකාශයත් එක්ක. ඒ ප්‍රකාශ වලට කොතරම් පණක් දුන්නද ඔය මාධ්‍ය? ඒ ප්‍රකාශ වලට පණ දීම ඇතුලේ තමයි ඔහු බිහි වෙන්නේ. ඒ චරිතය හදපු චරිතයක්. දේශපාලකයා විසින් හදපු චරිතයක්. අනිත් කාරණාව තමයි ඩෑන් මැරුණාට පස්සේ ඩෑන්ට මැරිච් එක හොඳයි කියලා කියනවා නම් අපි කවුද? එතකොට අපි
ඩෑන්ගේ මරණය සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා නම් ඒක අපේ මනුස්සකම නෙමෙයි. ඩෑන්ගේ මතවාදය අපි නැති කරලා දැම්මනම් අන්න අපි එතනදී සන්තෝෂ වෙන්න ඕන. ඩෑන් මැරුණ එක නෙමෙයි හොඳ විය යුත්තේ. ඩෑන්ගේ මතවාදය, ඩෑන්ගේ ආකල්පය මරන්න තිබ්බනම් තමයි අපි හොඳ වෙන්නේ. ඒක තමයි හොඳයි කියන්න ඕන. ඩෑන් මැරිච්ච එක නෙමෙයි හොඳ. අද ඩෑන් මැරුණට හෙට තව ඩෑන්ලා බිහි වේවි. අපිට හෙටත් වෙන්නේ ඒකම තමයි. හැබැයි අපි ජීවත් වෙන කාලේ අපි අඩුම ගානේ Tamanට තේරෙන්න ඕනේ Tamanගේ මරණ දවසේදී Tamanට හොඳක් කියන්න පුළුවන් තත්ත්වයට සමාජය හදලා තියෙනවා නම් Tamanගේ ප්‍රතිරූපය එදාට ඒක තමයි මිනිස්සෙක් ලබන ජයග්‍රහණය. මිනිස්සු 100%ක් ඔක්කොමලම හොඳ නැහැ. 100%ක් මිනිස්සු හොඳ නැහැ. හැබැයි 100%ක් මිනිස්සු නරකත් නැහැ. ඒතර අපි වැඩිම කතා කරන්නේ ඔහුගේ වැඩි ප්‍රතිශතය සම්බන්ධයෙන්. ඔහුගේ හොඳ ප්‍රතිශතය වැඩි නම් අපි මරණ දවසට කතා කරන්නේ ඔහුගේ හොඳ ප්‍රතිශතය. අනේ අපරාධ මේ මිනිස්සයා මැරුණේ කියන තැනට එන්නේ ඔහු කරලා තියෙන වැඩිපුර හොඳ ටික. අයියෝ පව් නොකර ඒ හොඳ පුද්ගලයෙක් නම් ඔහු පව් කළේ නැද්ද? වැරදි කළේ නැද්ද? නෑ කළා. හැබැයි ප්‍රතිශතයක් හැටියට ඔහු වැඩිපුර කරලා තියෙන්නේ හොඳ. එහෙමත් නැත්නම් අඩුම තරමේ හොඳත් නොකර නරකත් නොකර ඒ දෙකම නොකර හිටියත් සමාජයට යහපතක්. වැඩිපුර නරක නොකර. අපේ මිනිස්සු හරි ජාතිවාදී පිරිසක්. ආගම්වාදී පිරිසක්. හැබැයි ඒකට කියන්න ඕන ඒක බහුතරය නෙමෙයි. සුළුතරයක්. ඒ සුළුතරේ හරි ලේසියෙන්ම වැරදි දේ ඒ ආකල්පය ඒ මතවාදය ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ ඔබේ මුහුණුපතට ඒ පෝස්ට් එකක් ආවනම් ඔබේ මුහුණුපතට ඒ වීඩියෝවක් ආවනම් ඔබ ඒක ෂෙයා කරනවා. හැබැයි ඔබේ මුහුණුපතට හොඳ දෙයක් ආවොත් ඔබ ෂෙයා කරන්නේ කීයෙන් කී දෙනාද? අද බලන්න වෛරල් වෙන වීඩියෝස් ගත්තම නරක දේවල් ටික ටක් ගාලා වෛරල් වෙනවා. හැබැයි හොඳ දෙයක් කළොත් ඒක වෛරල් වෙන්න සෑහෙන කාලයක් යනවා. එහෙම නැත්නම් සමහරවිට වෛරල් වෙන්නෙම නැහැ. හේතුව හොඳ මිනිස්සයා ඒක ප්‍රචාරය කරන්න සූදානම් නැහැ. හොඳ මිනිස්සයා කුහකයි. ඒ නිසා තමයි ඩෑන්ලා වගේ චරිත බිහි වෙන්නේ. ඒ නිසා තමයි ඩෑන්ලට මේ විදිහට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. අපි මේ වෙලාවේ බලන්න ඕනේ ඉදිරියටත් තවත් ඩෑන්ලා බිහි කරනවද නැද්ද යන්න. බොහොම ආදරෙන් මේ මාධ්‍ය ආයතන වලට ඉල්ලනවා. තමන්ගේ රීචින් වැඩි කරගන්න, තමන්ගේ පීක් එක වැඩි කරගන්න, තමන්ගේ වොච් අවර්ස් වැඩි කරගන්න, තමන්ගේ views වැඩි කරගන්න ඩෑන්ලව ප්‍රොමෝට් කරන්න එපා. මං කියන්නේ හෙටින් පස්සේ ඩෑන් ප්‍රොමෝට් වෙන්නේ නැහැ. නමුත් තව කවුරු හරි ප්‍රොමෝට් වෙන්න පුළුවන්. ඒතර ඒකෙන් වෙන්නේ අර මතවාදය එළියට එන එකයි. අපිට පුළුවන් නම් ඒක දැක්ක නොදැක්කසේ අත්හැරලා දාන්න. කෙනෙක්ගෙන් ෂෙයා වෙච්ච එකක් වුණත් අපේ Facebook එකට ආවනම් අපි YouTube එකේ ඒක දැක්කනම් අපිට පුළුවන් ඒක ෂෙයා නොකර ඉන්න. ඒතර ඒකෙන් වෙන්නේ ඔබ රටට සමාජයට ඒ පුද්ගලයාට ඔබ යම්කිසි සේවයක් කරනවා නොදැනුවත්වම. ඉතින් අපි තවදුරටත් ඩෑන්ලව හදනවද? තීරණය ඔබට බාරයි. මේ කියන ඒවාට ඔබ එකඟ වෙන්න ඕනේ නැහැ. එකඟ වෙන්නේ නැත්නම් ඒකත් පුළුවන් ඔබට කමෙන්ට් කරන්න. එකඟ වෙනවා නම් ඒකත් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් අපි ඉදිරියටවත් ඩෑන් වගේ චරිත නොහදා ඉමු. එහෙනම් ඔබට ජය.